සචික උදාර මම මේ මාසේ මාර්තු තුල තමයි මට මේ ආසනීපේ තත් දැනගන්න හම්බුනේ. ඉස්සරහට ටිකක් හුස්ම ගන්න අපහසුතාවයක් කියලා තමයි මට මේක හම්බුනේ. ඊට පස්සේ මම නාලෝක හොස්පිටල් එකේ මෙහෙ ඇඩ්මිට් වුණා. ඊට පස්සේ දැනගත්තේ රොක්කඩ වල ප්ලේන් එකක් තියෙනවා කියලා. ඊට පස්සේ ටික කාලයක් ගියා. ටික කාලයක් ගිහිල්ලා මට මිස්ටර් ඉම්රාන් හම්බුණා. ඒ මාර්ගයෙන් අනුර හේවා ඉගෙන සර්ව හම්බුණා. ඒකට වෙන්නගෙන ගියා දිගටම. ඉගෙන ගන්න මම ඩයලිසිස් කරුවා. ඊට පස්සේ තමයි ප්‍රෙෂන් කටයුතු වල සඳහා සර් යන්න ඕන කිව්වේ. ඒ ටිකේ අතරතුර කරගෙන යන ටික මේකමනවල හොස්පිටල් එකෙන් කරගෙන ගියා. අපි සර්ජරි එක කරන්න තෝරාගත්තේ නාලක ගුණවංශ සර්ව. මේගම නවලෝකෙන් අපිට උපරිම සහයෝගය ලබා දුන්නා. සර්ජරි එකෙන් ඉස්සල්ලත් සර්ජරි එකෙන් පස්සෙත් ඉම්රාන් සර් විශේෂයෙන් කියන්න ඕනේ. ඉම්රාන් සර් නිසා තමයි මේගම නවලෝකෙට අපිව සම්බන්ධ කරේ. මෙයාගේ වකුගඩු බලන නෙෆ්‍රොලොජිස්ට් ડોක්ටර් අනුර හේවා ගීගන සර්. ඒ වගේම මෙහි ස්ටාෆ් එකත් හරිම ෆ්‍රෙන්ඩ්ලි අපිත් එක්ක වැඩ කටයුතු ටික කරා. ඉතින් සර්ජරි එකෙන් පස්සෙත් හොඳටම බලාගත්තා. අපිට මෙයාව බලා ගන්න ඕන විදිහ ගැන ඉඳන්ම හැමදේම උපදෙස් දුන්නා. හරිම සතුටුයි. සර්ජරි එකත් සාර්ථක වුණා. මෙයාගේ රිකවරි එකත් ඉක්මනටම සිද්ධ වුණා. තේරම ටික හොඳටම සිද්ධ වුණා. එහෙනම් මේගොම නවලෝකයටත් මෙහි ස්ටාෆ් එකටත් ડોක්ටර්ස්ලටත් සර්ජන්ටත් විශේෂයෙන් ස්තුති කරනවා අපි මේ වෙලාවේ.